Hi guys ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලව එක්කන් යන්නේ අපේ කෝට්යාඩ් එක කොහොමද ඩෙකරේට් උනේ කියලා පෙන්වන්න. අපිම තමයි අපේ කෝට්යාඩ් එක ඩෙකරේට් කරගත්තේ පැලේ ඉඳලා ඒ ඔක්කොම කරලා. ඉතින් මේ අපි ඉන්නේ පැල තවානක. මේ පැල තවානේ ගොඩාක් පැල වර්ග තිබුණා. මේ තියෙන්නේ අපි ගත්ත පැල ටිකක් ඕගොල්ලන්ට පේන්නේ. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද ඒක ඩෙකරේට් වෙන්නේ කියලා. මේ ඕගොල්ලෝ දකින්නේ අපි කෝට්යාඩ් එකට අවශ්‍ය කරන ඔක්කොම ඒ සිමෙන්ති බඩු ටික ගෙනාපු දවස. අපේ බුදු පිළිමේ තියන්න ඒ කුළුණ තව මල් පෝච්චි ඔය වගේ අවශ්‍ය කරන බඩු කිහිපයක් ගත්තා. ඉතින් දැන් ඔයගොල්ලෝ දකින්නේ අපි ගත්ත පැල ටික කොහොමද ඉඳගත්තේ කියලා. ඉතින් අපි කොම්පෝස් පස් එක මුලින්ම අඩියටම දාලා ඊට උඩින් චූටියට කපපු පොල්ලෙලි ලේයර් එකක් දාගත්තා. ඊට පස්සේ ලොකුවට කපපු කෑලි තියෙන පොල්ලෙලි ලේයර් එකක් දාගත්තා. ඊට පස්සේ පැලේ ඉඳලා තව උඩින් පොල්ලෙලි ලේයර් එකක් දාගත්තා. ඔය විදිහට තමයි අපි පැල ටික ඉඳගත්තේ. මොකද පැලේ පසුත් තියෙන හින්දා. ඒ කියන්නේ පැල ඔරිජිනලි ආපු පෝච්චියෙත් පස් තියෙන හින්දා අපි ගොඩක් මෙන්න මේ වගේ ටිකක් තමයි ફોකස් කරේ. ඉතින් මේ විදිහට අනුවිමායි පැල ටික ඉඳගත්තා. අපි ගත්තේ මොන්ස්ටරා ප්ලාන්ට් එක ගත්තා, සිසි ප්ලාන්ට් එක ගත්තා. අර ලකී ප්ලාන්ට් කියන්නේ ඒක. එතකොට තව මනි ප්ලාන්ට් ගත්තා. උඩින් එල්ලන්න බිත්තිය දිගේ යන්න. තව සෝෆා එකේ එහා පැත්තට තියන්න ස්නේක් ප්ලාන්ට් එක ගත්තා. බෙඩ්රූම් එකට තියන්න පීස් ලිලි ගත්තා. තව ලස්සනයි කියලා හිතන තව පැල කිහිපෙකුත් ගත්තා මෙන්න මේ විදිහට. ඉතින් අපි බලමු කෝට්යාඩ් එක ඩෙකරේට් වුණාම මොන වගේද කියලා. එතනයි නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.